හතුරුගිරිය ධර්මරාජ මේ අලුතෙන් නිතිවෙන විහාරස්ථානයේ ගරු විහාරාධිපති කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද මුළු ලෝකයක් ලෝතුරා තථාගත බුද්ධ භාෂිතය මගින් සුවහසක් ශ්‍රාවක සවන් යුග පහන් කිරීමේ අරමුණින් මధుර මනෝහර සොරයෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය මුළු ලෝකයටම අරගෙන යන්න උත්සාහ කරන සිත් සතන් සුවපත් කරන අපේ නවගත් ඒගම සිරිසුගත පණ්ඩිත හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයෙන් අවසරයි. මේ සියලු දෙනාම එක්කහු වෙලා ඉන්නේ සූදානම් වෙලා ඉන්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු විදිහට මේ අපෙන් කෙරෙන්න ඕන කරන හොඳ කටයුත්තක් සිද්ධ කරන්න තමයි එක්කහු වෙලා ඉන්නේ. මමගේ හදවතින් ආශිර්වාද කරනවා අපේ නවගත් ඒගම පණ්ඩිත හාමුදුරුවන්ගේ මේ විහාරස්ථානයේ මේ වෑයම මේ උත්සාහය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය කැප කරලා ඉවරයි. නේ බලන්නකො මේ කාත් කවුරුවත් නැති මේ තැනකනේ තනියම පන්සලක් හදනවා කියන්නේ. පින්නතුනි අරුමේ ආශ්චර්ය මොකද්ද? හදන්නේ පන්සලක්නේ. කවදා හරි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් උන්වහන්සේගේ කොටස ඔය කරන්නේ. මෙතන මෙහෙම සිරිසුගත හාමුදුරුවෝ පන්සලක් හදන්න අදහස් නොකරන්න මෙතන බණක් කියවේද? පින්නතුනි මේ සියලු දෙනාම අද එක්කහු වෙලා සාදු කියලා අදිෂ්ඨාන කරන්නේ. පින්නතුනි නියතයි අනාගතේ සම්බුද්ධ ශාසනයට රටට ලෝකයට වැඩදායි බෞද්ධ මධ්‍යස්ථානයක පෙර සුබ ලකුණු පහළ වෙන්නේ. සියලු දෙනාම සාදුකාරයක් දීලා අපි ප්‍රාර්ථනා කරමු ආශිර්වාද කරමු. මේ විහාරස්ථානයේ දිනෙන් දින දියුණු වේවා සාදු කියලා පතන්. පින්නතුනි මිනිස්සු විදිහට මේ ලෝකේ ඉපදිලා ඉන්නකොට ජීවත් වෙනකොට ටිකක් ඔය පාලනය කරගන්න අමාරු පාලනය කරගන්න අපහසු ඉන්ද්‍රියක් තමයි අපේ හිත කියලා කියන්නේ. මේ ඉන්ද්‍රිය පාලනය කරගන්න පුළුවන් වෙනවා නම් මේ හිත කොච්චර පින්නතුනේ දැන් මෙව්ව කියනකොටත් මොන දේවල් හිතුනද ඇත්තන්ට? මේ ටිකට නොහිතෙච්ච එකක් තියෙනවා. හරි ඉක්මනින් දුර ගමන් යනවනේ නේ. බලන්නකො වෙනස් වෙන විදිහ. ඔය අහලා තියෙනවනේ දර සංඝරක්කිත හාමුදුරුවන්ගේ කතා. ගැහුවනේ වටාත්තෙන් ලොකු හාමුදුරුවන්ට ඔළුවට. මම බොහොම කෙටියෙන් කියන්නේ. හිතේ හැටි. පින්නතුනේ හරි අපූර්ව චීවරයක් හම්බෙනවා. ගිහින් දෙනවා ලොකු හාමුදුරුවන්ට. ලොකු හාමුදුරුවෝ එපා කිව්වා. උන්වහන්සේට තියෙන හින්දා. මේකට පොඩි හාරුන්ගේ හිත සවුත් වුණා. ලොකු හාරුන්ට සල්ලත්තෙන් හුලං පවන් ගහනකොට මේක තරහෙන් කල්පනා කරා සිවුරු ඇරලා යන්න ඕනේ. ජීවිතේටවත් කරන්න බැරි දේවල් කීපාරක් හිතලා තියෙනවා. කියලා නැද්ද ඉදකින් මැරලවත් යන්නේ නැහැ නේ කියලා. කොච්චරවත් ඕනෑ වුණත්
අකමැත්තෙන් හරි කියලා නැද්ද? ඔය කියනව නේද කොහේ හරි ගිහිල්ලා නිදහසේ ඉන්න තිබ්බනම් හොඳයි කියලා. ඒ හිත කියන ඒවා පින්නතුනේ. කරන්න පුළුවන්ද? මේ මනෝ ලෝකවලට අරගෙන යන්න මෙච්චර කාලයක් අපි සෞතු කරා නම් සෞතු කරේ කවුද? හිත නෙමෙයිද? මේ හිතන දේනේ පින්නතුනේ. පවන් ගහ ඉන්නකොට මතක් වෙනවා සිවුරු ඇරලා ගිහිල්ලා කසාත බඳිනෝ දරුවෝ හදනෝ ඔය එළු හරක් බලන ඒවත් මතක් වෙනවා. එකපාර මතක් වෙනවා ලොකු හාමුදුරුවෝ බලන්න යනවා කරත්තේ බිරිඳත් එක්ක. දැන් මේ පවන් ගහන ගමන් හිතනේ ඌ. යනකොට දරුවත් එක්ක පන්සලට යනවා දැන්. කොහොම හරි අර දරුවා වැටෙන්න ඇති බිරිඳ ඇති. මේ හිතෙන් හැබැයි එහෙම නෙමෙයි. හරකට ගහන කෝට්ට අතේ තිබ්බේ. හිතන්න දෙන්නේ ගෑණි දරුවා වැට්ටුවොත් එහෙම මෙහෙමයි දෙන්නේ කියලා ටොං ගාලා ඇතෑරියා. කාටද ගැහුවේ? මොකෙන්ද ගැහුවේ? ඔය බලන්නකො පින්නතුනේ හිතේ හැටි. සමහරු ඉන්නව නේද අර හිතට මොකක් හරි ආපුවාම ඒක කරන්න ඕන කියලා හිතාගෙන ඉන්නේ. අර හිතුණු සැනින් කරන්න ඕන විශේෂයෙන් ওই ප්‍රශ්නේ තියෙන දරුවන්ට. මොකක් හරි හිතුණොත් ගන්න ඕනේ. හිතුණොත් කරන්න ඕනේ. ඔය ඒ හිතන හැම එකක්ම ක්‍රියාවට නංවන්න යනකොට තමයි ගැටලුව ඇති වෙන්නේ. මේ හිතන එක කොච්චර බරපතලද කියනවනම් අසුබ විදිහට අර නේ ෆැන්ටසි ලෝකවලනේ කොර වෙනවා කියලා කියන්නේ. සුරංගනා ලෝකවල කොච්චර හිර වෙනවද කියනවනම් බොහෝ දුරට යථාර්ථය අමතක වෙනවා පින්නතුනි අපිට. අපි ගොඩනගන සිහින මාලිගාව තුල කොත්පලන් දණ්ඩ ගියපුවාම ඉන්නේ මොකද්ද කරන්නේ මොකද්ද කියලා මතක නැහැ. අර මතකද අර දවස්වල තිබ්බා ඉස්කෝලේ පහේ පන්තියේ පොතේ කොහෙදනේ පළවෙනි පාඩමට තිබ්බේ අර කරත්ත ගේන්න කලින් මුරුංගා ගහ ගැබ්බේ. හරි දුප්පත් ස්තූපයට වෙලා කල්පනා කර කර ඉන්නකොට මේ විසිට් වීසා යන්න ගෙවල් ලුකස් තියෙනවනේ නැද්ද? සේර විකුල්ලා සල්ලි දෙන්නලු මොකේද? රට යන්න. කන්නේ එකක්ද බොනේ එකක්ද කියලාවත් දන්නේ නැහැ තාම. කොච්චර තරුණයෝ අතරමං වෙලා ඉන්නවද එහෙම ගිහිල්ලා? පිල් ගැට්ට උඩ ඉඳගෙන කල්පනා කරනවා මුරුංග ගහේ මල් දාලා තියෙනවා කොළ වැක්කිරලා තියෙනවා. දැන් කල්පනා කරනවා මල් ආවා පිපුණා කරල් වෙනවා පළු වෙනවා දැන් හරි කැඩුවා ටවුමට අරගෙන ගියා මුරුංග විකුණලා කරත්තයක් ගේන්න. මනුස්සයාට කල්පනා වුණා දැන් මුරුංග මිටි බැඳලා විකුණලා කරත්තය අරන් එනකොට ගන්න බෑ කරත්තේ ඇයි? මිදුල මැද්දේ මුරුංග ගහ. කපලා දැම්මම අනිත් පැත්තට. මලුත් නැහැ කොලත් නැහැ මුරුංගත් නැහැ ගහත් නැහැ. හරියට පරිස්සම් වෙන්න ඕන බින්නතුනේ. මොකක් හරි දැක්ක ගමන් මේ හැම එකක්ම විඳින්නේ මොනාගෙන්ද? ඇහෙන් දැකලා ඇහෙන් විඳිනවා. කනට මොකක් හරි ඇහුණාම විඳිනවා. මේ ඉන්ද්‍රියන් සියල්ලම පිනවන්නේ ඇති වෙන සිතුවිල්ලත් එක්කනේ. හිත පාලනය කරගන්න ඕන ඇස් දෙකෙන් මොකක් හරි දැක්කහම
යම් කිසි ආස්වාදයක් විඳිනවා නම් ඒකේ ප්‍රතිඵලය මොකක්ද කියලා හවහම අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ මේක කෙරුවොත් මොකද්ද වෙන්නේ කියලා මේක අපි වේලාසන දැනගන්න ඕනේ පින්නතුනේ. එහෙම දැනගෙන හිතට ඕන විදිහට නටන්න දෙන්න නැතුව තියාගන්න ඕනේ. හිත පාලනය කරගත්ත සැනින් අපිට පුළුවන් අනික් පැත්තට පින්නතුනේ ප්‍රධාන වශයෙන් අකුසල් සිද්ධ වෙන්නේ සිත කය වචනය අසංවර වුණාමනේ. කයයි වචනයයි සංවර කරගන්න පුළුවන්. අද ඉඳන් පුරුදු වෙන්න. හිතන දේ ගැන තව පාරක් හිතන්න පුරුදු වෙන්න. මේ යෞවනයේ තුල තියෙන බරපතල ගැටලුවක් තමයි ඔය මේවා ඉතින් ඔය දඩබ්බරකමටත් එක්ක ඇති වෙන දේවල්. ජීවිතේ අපි තියෙනවා පින්නතුනි කොතන හරි හිතුවක්කාර වෙන තැන. මේ නම්මලා තාත්තලා හැම කෙනෙක් මෙහෙමලා ඇති. මොකද්ද හිතුවක්කාරකම කියන්නේ? අර මම කියන දේ හරි කියලා හිතාගෙන කරන එක. වහිනවා ඉතින් මොකද කරන්නේ නේ? කුඩ ඉහළ ගන්න තියෙන ඒවා. එහෙම ලොකු වෙලාවක් වහින්නේ. පින්නතුනේ මේ තරුණ දරුවෝ යෞවනයන් ඔය පින්නතුනේ දැන් කුඩ ඉහළ ගත්තාම තමයි හොඳටම කේන්ති යන්නේ. ඇයි? වතුරක් කියනවනේ අල්ලපු එකේ. ඔය එහෙම වහින්නේ නැහැ. මේ යෞවනයේ තුල ඇති වෙන සිතුවිලි පිළිබඳව ජීවිතේ වැරදිච්ච සමහර අම්මලා තාත්තලා දරුවන්ට කියනවා උගන්වනවා එයාලට වැරදුණු මග ඇරුණු පෙරදුණු තැන් ගැන උපදෙස් දෙනකොට සමහරක් දරුවෝ සමහරක් උදවිය ඒවා තකන්නේ නැති වෙන්න පුළුවන්. ඒකටත් හේතුවක් තියෙනවා. ඕන මිනිස්සෙකුට කලකිරෙන්න නම් පින්නතුනි අත්දැකීමක් තියෙන්න ඕනේ. ඕන මිනිස්සෙකුට අරනේ අර රහ බල්ලා තියෙන්න බෑ ඒකේ. කලකිරෙන්න අත්දැකීමක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අත්දැකීම නැතුව කවදාවත් කලකිරෙන්නේ නැහැ. අත්දැකීමක් නැතුව කලකිරෙන්න පුළුවන් පෙරුම් පුරාගෙන යන උත්තමයන්ට සංසාරේ ජාතිය ජරාව ව්‍යාධිය මරණය කියන ධර්මතාවයන් අවබෝධ කරගත්ත උදවියට බෝධිසත්වයන්ට ජරාව ගැන කලකිරුණේ අත්දැකීමෙන්ද? නැහැ. සතර පෙර නිමිති දැක්කහම කලකිරෙනවනේ. අපි ඔය දැකලා නැද්ද මේ වෙනකොට? කලකිරලා තියෙනවා. මෙතනත් දැන් ඉතින් මල කඳක් විතරනේ අඩු. නැද්ද? ලෙඩ්ඩු ඉන්නවා, මහල්ලු ඉන්නවා, හාඳුරුලා ඉන්නවා. කලකිරලා තියෙනවද කවදාව? අපූර්වට කියනවනේ එවුන්ගේ කර්ම කියලානේ. ඔය කියන්නේ නැද්ද සමහර වයසට ගිහිල්ලා ටිකක් හැඩට පිළිවෙලට ඉන්නකොට ඒවා පෙර පිං කියනවනේ. මතක තියාගන්න. අත්දැකීමක් නැතුව ජීවිතේ කලකිරෙන්න නම් අත්විඳීමට පෙර ආස්වාදයේ විඳින්න කලින් ඒකේ ආදීනව දැකලා හොඳට පුරුද්දක් තියෙන්න ඕනේ. ඔහොම කල්පනා කරන්න හිත ටිකක් මෙල්ල වෙලායි තියෙන්න ඕනේ. ඇයි? හිත දුවන්නේම පින්නතුන්නේ දුරංගමං ඒක චරං අසරීරං වාස කොච්චර දුර යනවද? හිතන තැන යනවා. මේ සැනෙන් බැයිද ගෙදර වටේම ගිහිල්ලා යන්න? අපූර්වට පුළුවන්. වෙනතුනේ අපි මැරිලා ඉන්න එකත් හිතා ගන්න බැයිද? මැරිලා ඉන්නවා පෙට්ටියේ ඉන්නවා අඬනවා උස්සනවා පාන්සු කූල්ට එනවා දන් දෙනවනේ. මොනවාද හිතන්න බැරි? මේ හිතන පතන සෑම දෙයක්ම ජීවිතේ
යථාර්ථයක් කරගන්නකොට 2026 අවුරුද්දේ මතක තියාගන්න මේක කරපුවාම මොකක්ද වෙන්නේ කියන එක 10 පාරක් විතර හිතන්න පුරුදු වෙන්න. අදිෂ්ඨානශීලීව හුරු වෙන්න. සංසාරේ කාලෙකින් ලැබපු මනුෂ්‍ය ආත්ම භාවයේ අර්ථවත්ව ගෙවන්න නම් ඔය පින්නතුන්ට නිකමටවත් හිතිලා නැද්ද ඔය තිරිසන් ලෝකෙක එහෙම උපදී කියලා හිතිලා නැද්ද එහෙම? බල්ලු බලල්ලු වෙලා උපදී. ප්‍රේත ලෝකේ උපදී. පින්නතුනි මේ සංසාරය ගැන බයක් ඇති වෙන්න ඕන. හේතුව අපි කරන කියන හැම වචනයකටම මේ සංසාරේ විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒවා යහපත් නම් කුසල විපාකත් අපි කරපුවා මේ ආත්ම අයහපත් නම් අකුසල විපාකත් පින්නතුනි නියත වශයෙන්ම භුක්ති විඳින්න දෙපැයි අපියෝ. බුදුහාමුදුරු උගන්වන්නේ භාසතිවා කරෝතිවා නේ යමක් කියයි නම් හෝ කරයි නම් ඔය නේ එක්කෝ චක්කංව වහතෝ පදං නැත්තං ඡායාවන පායනේ. අපි කරන කියන යහපත් දේ අනුව සංසාරේ සැප විපාක ළඟා කර දෙනවා. එක්කෝ ගුණාගේ පිටිපස්සේ එන කරත්ත රෝද දෙක වාගේ වද දෙනවා දුක් දෙනවා. එහෙම නැත්තම් හේවණල්ලක් වාගේ පිටිපස්සෙන් එනවා. ඔය අපේ විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යාවේ ශේස්ත්‍ර චාරිකාවකට හොරෝ පතාන පැත්තේ යනකොට පින්නතුනි අර ගල් තලාවක් උඩ හොඳට මතක තියාගන්න කරන කියන ඒවා නම් විඳවන්න වෙනවා. ගල් තලාවක් උඩට අන්තට්ටුවක් උඩට ඇවිල්ලා තියෙනවලු ගල් තලාවක් මැද්දේ. ගිහිල්ලා බලනකොට මොකද්ද තිබිලා තියෙන්නේ? ගෝනෙක් හරි මුවෙක් හරි අර ගල් කුහරයක් ඇතුළට වැටිලා සැකිල්ල අන්තට්ටු උඩට. පින්නතුනි මේ සැකිල්ල උඩට ගත්තට පස්සේ අර ඇටකටු ගාව කකුල් දෙකේ පතුරු ගිහින් තිබ්බලු අර මුවාගේ සපත්තුවට උඩින් තියෙන්නේ. ඇයි මේ ගල් කුහරට වැටෙන්න ඇති හිර වෙන්න ඇති කොච්චර ඔට්ටු වෙන්න ඇද්ද? අවුවට තිබහ එන්න ඇති උඩ පනින්න කකුල් තුවාල වෙන්න ඇති. පින්නතුනි තිබහෙන් බඩගින්නෙන් මැරෙන්න ඇතිනේ. මේවා පින්නතුනි සත්ව ලෝකයේ තුල විතරක්ම නෙමෙයි මනුෂ්‍ය ලෝකේ. ඔය අපේ තාත්තා රෝහල් ගත කරලා ඉන්නකොට මම ටිකක් උදේම යනවා බලන්න කට්ටිය එන්න කලින්. එතන ළඟ හිටිය තාත්තා කෙනෙක්. කවදාවත් අම්මා තාත්තා ගාව අර උපස්ථායක සේවකයෝ නම් තියන්න එපා. මම මේ සේරට මෙහෙම කියනව නෙමෙයි. අනිත් පාර මට විරෝධයක් අපේ රස්සාව නැති කරලා කියලා. මගේ සමහර උදේ ගැන ටික අවධානයෙන් හොයලා බලන්න. අර තාත්තා කිව්වා මට යන්න එපා කියලා. කොට අර දුවලා පුතාලා සේරම ආවා විවිධ කෑම බීම පළතුරු කිරිපිටි වර්ග අරගෙන. එන්න විනාඩි 5කට විතර කලින් අර ළඟ හිටපු උපස්ථායකයා සාක්කුවේ තිබිලා ගත්ත පොඩි පවුඩර් බෙලෙක්කයා. පවුඩර් බෝතලයක්. ඔක අරගෙන අර තාත්තගේ මූණ එහෙම හොඳට ගෑවා. ඒ දැන් ලෙඩු බලන්න වෙලාවනේ. එතකොට දරුවෝ මොකද්ද හිතන්නේ? පවුඩර් ටිකේ ඉඳන් ගාගෙන තියාගෙන ඉන්නේ. හරි අච්චරටම ආදරෙන් බලා ගන්නවා. කැම්බීම ගෙනාව තිබ්බා. කතා බහ මොකුත් නැහැ. කනවද බොනවද කියන ඒවාට හොඳට උත්තර දෙනවා.
තාත්තා කියනවා ඒ අපේ වෛර අසනීප කෙනාට කණ්ඩ දෙන්නේ නෑලු. ඇයි? වැසිකිලි කැසිකිලි අර යන්න එපේ. උපස්ථායකයොන්ට ඕව ගානක් නෑනේ. මේ වයසට මේ ඇති කියලා නවත්තනවලු. ඉතින් ඔය අර ස්පිරිතාලේ ටැප් එකේ වතුර දෙනවලු. දරුවෝ සේරම ගේනවා. දැන් දරුවෝ හිතන්නේ මොකද්ද? හොඳට සලකනවා කියලා. මට කල්පනා වුණා අර මුවාර අගාධ කුහරයට වැටිලා තිබය බඩගින්නේ මැරෙන්න කොච්චර දුක් විඳාද? එහා සමානව දුකක් මේ තාත්තත් විඳිනවනේ. අපි ගෙවන කර්මය සත්ත්ව ලෝකේ මනුෂ්‍ය ලෝකේ කියලා වෙනස් වෙනවද? එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඒව පින්නතුනි ගෙවන්න වෙනවා. කර්මෙ පුච්චන්න බෑ, ගෙවන්න මෙපේ. ඒ හින්දා මේවා දැන මේවා දැක දැන් මතක දාර. දැන් මෙහෙම බණ අහන්න මේ අම්මලා තාත්තලා කොච්චර වාග්යවන්තද, කොච්චර වාසනාවන්තද. ඇවිදගෙන ඇවිල්ලා දැන් සෑහෙන වෙලාවක් ඉඳගෙන ඉන්න ඇතිනේ ඉස්සරහටම වෙලා. හොඳට ධෛර්යය දෙනවා. සංසාරේ කොච්චර පින් කරලා කියලා ඇතිද හිතෙන්නේ. මොනවාද ආපු ව්‍යසන? යුද්ධයක් තිබ්බ බේරුණානේ නේ. සුනාමියක් ආව බේරුණානේ. කොවිඩ් එක. මහා දල බල තියෙන සල්ලිකාරයෝ මැරුන්නේ නැද්ද? බිලියනපතියෝ මැරුන්නේ නැද්ද? අපේ අම්මලාට තාත්තලාට තිබ්බ අර 10 පාරක් විතර හොදන්න පුළුවන් මාස්ක් එකක් විතරනේ. වෙන මොනවද තිබ්බේ? විත්තියක්වත් හැදුවා නෑ. හැදෙන්නත් ඇති දන්නේත් නැතුව ඇති. හැදිලත් බේරුනේ නැද්ද? එහෙම නිකමටවත් හිතෙන්නේ නැද්ද අපි හරි පින්වන්තයි කියලාවත් අඩුම තරමේ? පාරේ තොටේ වෙන දේවල් දැක්කහම මිනිස්සු වකුගඩු ඉල්ලගෙන කෑ ගහනවා ජීවත් වෙන්න. කොච්චරනම් මේ වෙනකොටත් මහපාරේ රුපියල් 7ක් අහු කරනවාද අහවල් දවසේ ඔපරේෂන් එකට කියලා නැද්ද? අපි ඉඳගෙන බණ අහනවා පින්නතුනේ. වැඩි වුණොත් කකුල් දෙකේ පැත්ත මාරු කරයි කැක්කුම වෙනකොට. වෙන මොකද්ද? මේ වෙනකොට ආගමක් දහමක් ජාතියක් ධර්මයක් ගැන නොහිතා සමාජ සේවයක් රස්සාවක් පන්සලක් කුලයක් ගැන නොහිතා කොච්චර මිනිස්සු පණ අදිනවද? උපතේ ඉඳන් ලදරු බාල තරුණ මහලු මේ හැම පරතරයකම කෙනේ. අපි කියමු බලන්න අපිට තියෙන අඩුපාඩුව මොනවාද? අපිට තියෙන ගැටලු බැරිද හිත පාලනය කරගන්න? පන්සිල් පද පහවත් රකින්න පුරුදු වෙන්න මේ ආත්මය තුල. පංච සීලය රකින්න හා කියලා සමාදන් වෙන්න හරි පුළුවන්. එකම ආත්මය මොකක්ද? ඇයි ඔක කරන්නේ නැත්තේ? බල්ලොන්ට බලල්ලුන්ට මේ කියනවා තේරෙනවද? සත්තුන්ට මේවා තේරෙන්නේ නැහැ නේ පින්නතුනේ. මේවා පව්, මේවා පිං, මේවා හොඳයි නරකයි කුසල් අකුසල් කියලා තේරුම් ගන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍ය ආත්ම භාවය. අපේ බොහෝ අකුසල මූල ධර්මයන් නැති වෙන්නේ, හටගන්නේ, ප්‍රසාරණය වෙන්නේ මේ ගෙවල් වල කට්ටියට කේන්ති තියනවද නැහැ? ඔය ඉන්නෝනේ සමහරව ඇහැරවන්නත් බයයිනේ අයියේ. ඇහැරවන්න එපාලු කේන්ති තියනවලු. මා එන ගොංකම් ඕවා නම් හොඳේ.
සමහරුන්ට ඉන්න ඔය ගොඩක් දරුවන්ට එහෙම අවවාද දෙන්න බෑනේ. නිකන් අපි අද නිකන් මං කියනවට කරලා බලන්න. දැන් කොහොමද ගෙදර 6:30 මාරේදී ගෙදර ගියා කියන්නේ. ගෙදර ගිහිල්ලා ඔය අවසානයේ ගහමරා ගන්න යන්නේ මේව කරලා. ඔය දරුවෙකුට මේ පැත්තේ වල දරුවෝ ෆෝන් තියනවද නැහැ? ඔය වීඩියෝ ගේම් ගහනවා එක එකව කරනවන්නේ කාගාවද නැත්තේ? ළමයෙකුට කියන්නකො ගෙදර ඉන්න මම නිකන් මේ කියනවට කරන්නකො බලන්න. පුතේ දැන් ෆෝන් එක දීලා හෙට උදේ 10ට ආපහු ඉල්ල ගන්න කියන්නකො. මොකද වෙන්නේ? නිකන් වෙන්නේ මොකද්ද කියලා බලාගන්න වෙන දේ හිතා ගන්න බැරි වෙයි හොඳේ. මේ මොකද්ද දෙන්නේ? වෙනදනේ මේ බොහෝ ඉස්කෝලෙන් ෆෝන් එක අහුනොත් මොකද වෙන්නේ? රට පහක බොරු ගොඩවල් කියනවනේ එකමාරට ඇවිල්ලා කොහොම හරි අරන් යන්න. මේ කැඩිලා හදන්න අරන් ආවේනේ. මේ අම්මා ක්ලිනික් ආව කෝල් එකක් ගන්න කිව්වා ඒකයි. අද ගෙදර කවුරුත් නැහැ පුංචිලා ගෙදර යන්නේ ඒකයි ෆෝන් එක අරගෙන ආවේ. මං ඉතින් පරිවෙනාධිපතිනේ. ළමයි සේරම ඇවිල්ලා මටනේ කියන්නේ. අහුණාම. ගෙදරට කෝල් කරපුවාම හම්දුරනේ අපටත් කරගන්න බැරුව හිටියේ දෙන්න එපාවක තියාගන්න කියනවා. ගෙදරින් ෆෝන් එක ගත්තොත් අර අපි ඉස්සරහ තියෙන නම්මශීලී භාවයේ තියෙනවද? කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ, එළියට එන්නෙත් නැහැ. කාමරෙටලා දොර වහගෙන ඉන්නවා. අවසානයේ දෙමව්පියෝ මැරෙයි කියන බයට ෆෝන් එක දෙනවා. මේ අපේ තියෙන හැඟීම් ප්‍රසාරණය වෙන්නෙම පින්නතුනේ මෙහෙම තිබ්බට විනාඩි 45ක් ඉවරයි හොඳේ. ඔය වෙලාව යනවා හොගාලා. අපේ හැඟීම් ප්‍රසාරණය වෙන්නේ අපේ සමීපතමයන් ඉස්සරහ පින්නතුනේ. ඒකයි පාඩුව වෙන මොකවත් නෙමෙයි. ගෙදර ඉන්නකොට සමහර විට එකපාරක් කියලා ඇහුනේ නැත්තම් සරටනේ කතා කරන්නේ නේ. ඇහුන්නේ නැද්ද කියලා. කඩේ ගිහින් මුදලාලිගෙන් බඩු අරගෙන කී පාරක් කියනවද අරක දෙන්න කියලා. කේන්ති යනවද නැන්නේ? මතක තියාගන්න. මේ හිත කුලප්පු වෙන්නේ නෑ පිටස්තරය ඉස්සරහ. හිත හරි හීලයි. මේ හිතේ නොසන්සුන් භාවයේ ප්‍රතිඵලය තමයි අපේ පාලනයෙන් ගිලුහුණාම අකුසල මුල් වලට ඉස්මතු වෙන්න ඉඩ වැඩි. කුසල් මුල් ඉස්මතු වෙලා තිබ්බේ නැති වුණාම කුසල් සිතුවිලි මැඩගෙන පින්නතුනේ අකුසල සිතුවිලි ඉස්මතු වෙනවා. එතකොට ද්වේෂය ඇති වෙනවා. වෛරය ඇති වෙනවා, තරහව ඇති වෙනවා, ක්‍රෝධය ඇති වෙනවා, ඊර්ෂ්‍යාව ඇති වෙනවා, පලි ගැනීම ඇති වෙනවා. මේ හැම සිතුවිල්ලක්ම ඇති වෙන්නේ කවුරු තුලද? අපේ සමීපතමයන් තුලින් විතරයි. හොඳට මතක තියාගන්න ඕන ඔය කේන්ති ගන්න උදවිය. මේ වෛරක්කාරකම ඇති වෙනවද? දැන් කවදාවත් ඔය අපි දන්න ඔය ගාසා තීරේ, පලස්තීනේ, ඊශ්‍රායලේ යුද්ධේ තියෙනවනේ. මේ කවුරුවත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පොල් ගහලා තියෙනවද? එහෙම පලිගන්න හදලා තියෙනවද නෑනේ? අර ලං වෙන්න අපේ වෙන්න කොහොමද පවුල කෙනෙක් අලුතෙන් ගෙයක් එහෙම ගත්තොත්? වාහනයක් එහෙම ගෙනාවොත් පවුලේ දරුවෙක්ට හොඳ රස්සාවක් එහෙම ලැබුණොත් එහෙම සමහර උදවිය එනවා පිරිත් නූල් බැඳ ගන්න හාමුදුරුවනේ දරුවට මේ හොඳ රැකියාවක් ලැබුණා මට කියනවා කාටවත් කියන්න එපා තාම සිලෙක්ට් උනේ නැහැ කියලා හරියට. එච්චරටම බයයි. ඇයි පින්නතුනේ මේවා නිකන් ඔය අයිවරනේ නේ.
වැඩිපුරම සෙතට වඩා දොස දෙන්න බලාගෙන ඉන්නේ. එනිසා සිතුවිලි පාලනය කරගන්න බැරි වුණොත්, චිත්ත වේගයන් දරා ගන්න බැරි වුණොත් අකුසල් සිද්ධ වෙනවා විතරක් නෙමෙයි අපිට අපේ ප්‍රියතමයන් නැති වෙලා යනවා. දැන් ඔය කුඩු වලට එහෙම ඇබ්බැහි වෙච්ච තරුණයෝ බලන්නකො. මේ දරා ගන්න බැරි වුණාම, හැබැයි පින්නතුනි ධර්ම රතියේ තියෙන අනුභවය කොච්චරද කියනවනම් මම දන්නවා මෙතෙන්ටත් ඇවිල්ලා ජීවිතේ කවදාවත් බණක් අහපු නැති තරුණයෝ කොච්චර එනවද? කොච්චර දරුවෝ බණ අහනවද? කොච්චර තිසරණය සමාදන් වෙනවද? මේ බෞද්ධ ප්‍රබෝධය වැළඳ ගන්න කොච්චර උත්සාහ කරනවද? ඒ දරුවෝ මම ඔය පුනරුත්ථාපන මධ්‍යස්ථානවල එහෙම දේශනාවලට යනවානේ. බොහෝ දරුවෝ කියනවා හාමුදුරුවනේ මෙතෙන්ට අම්මා තාත්තා දරුවෙක් පුනරුත්ථාපනයට යවන්නේ කොයි වගේ වෙලාවටද? අර දරා ගන්නම බැරි වුණාම විතරයි. විකුණලා සේරම නැති වුණාම විතරයි. තියෙන හැම එකක්ම දීලා අන්තිමේට දෙන්න දෙයක් නැති වුණාම ඇදලා අරගෙන කණේ තියෙන කරාඹු දෙකත් වික්කට පස්සේ අර සල්ලි දීපන් කියලා ගහන්න ගේ වටේ පන්නනකොට තමයි පොලිසියට කියන්නේ මු පුනරුත්ථාපනයට දාලා දෙන්න කියලා. පින්නතුනේ මේ හොඳට දන්න හින්දා කියන්නේ එහෙම නැතුව එක අම්මා කෙනෙක්වත් කුඩු ගහන්න ගහනවා කියලා දැනගත්ත පළවෙනි දවසේ කියලා නෑ. හොඳට හොයලා බලන්න. නැත්තටම නැති වුණාට පස්සේ විතරයි එහෙම කරන්නේ. ඒ තරුණයෝ කියනවා හාමුදුරුවනේ හොරකම් කරගන්න බැරි වුණොත් මොනා හරි ඔය බලන්නකො මේ පැත්තේ පන්සලක්වත් ඉතින් ඇරලා තියන්න පුළුවන්ද බුදු ගයා? බෑනේ. නිදහසේ වඳින්න පුදන්න පුළුවන්ද? පිරිකරක්වත් තියලා යන්න පුළුවන්ද එළියෙන්? බෑනේ. මේ හරියනම් එහෙම නැති සමහරට මන් දන්නේ. නෑ ගොඩක් නගරේ එහෙමනේ පින්නතුනේ. දාලා තියෙන බල්බ් එක ගලවගෙන යනෝනේ. මේක මේ විදිහට දිගටම ගියොත් මොකද වෙන්නේ? ගෙවල් ඇතුලේ දොරවල් ලොක් කරගෙන තමයි අපට බණ ටික අහන්න වෙන්නේ. ඒව නවත්ත ගන්න ඕනේ නැද්ද? ඒ තරුණයෝ කියනවා හාමුදුරුවනේ හොරකම් කරලත් බැරි වුණොත් තමයි කවදාවත් පිටස්තර ගෙවල් වලට ගිහිල්ලා දබර වෙනවද? අම්මයි තාත්තයි එක්ක දබර වෙන්නේ. මතකද අර නිට්ටම් වෙන්නේ? අර අම්මයි තාත්තා මහපාරට ඇදලා දැම්මනේ. අම්මගෙන් අහනකොට අම්මා කියනවා මං කියන්නේ අපේ තරුණ දරුවන්ට දුවලට මේ සේරට මහපන් කෙල්ලෝ සමහරා. විහිළු නෙමෙයි. ඔය ඒ කියන්නේ අපේ තරුණියෝ සේරම නෙමෙයි සමහරා. හරි පුදුම විනාශයක් වෙලා තියෙන වෙන්නතුනේ. මං ඒ සියලුම සත්පුරුෂ දුවලා පුතාලට කියන්නේ තරුණ මහත්තුරුන්ට කියන්නේ ඔය හිත දුවන පැත්තට නම් යන්න දෙන්න එපා. ඇදලා බැඳලා තියාගන්න. මට හිතෙන හැම එකක්ම හරි කියන තැන නම් ඉන්නේ. ඔය ගිනි කන වැටෙනවනේ ඔය කාලේනේ. අය වෙන මොකක්ද පේන්නේ නැහැ මොනවද පේන්නේ? මට හිතෙන එක විතරයි පේන්නේ වෙන්නතුනේ. මට හිතෙන දේ හරි කියන එක විතරයි පේන්නේ. තරුණ තරුණියෝ නෙමෙයි ඉතින් අපේ අම්මලා තාත්තලා තහගත්තට කමක් නැහැ. කෙනෙක් දිහා වරදකාරී හැඟීමෙන් බලන්න හිතුනොත් පුරුදුනොත් මොකද වෙන්නේ? හිත ඒ පැත්තටමයි දුවන්නේ. අර එක හාමුදුරු කෙනෙක් අහලත් ඇතිනේ අර
ගමක මිනිස්සෙක් හිටියා ඒ හාමුදුරුවෝ බණට එනකොට හැමදාම බණේ මොකක් හරි අඩුපාඩුවක් කියනවලු. දවසක් හාමුදුරු කෙනෙක් ඇවිල්ලා බණ කිව්වා කිසි අඩුපාඩුවක් නැහැ. අන්තිමේට මේ මිනිස්සයා කිව්වලු බණ හොඳයි සෙම වැඩි කියලා. ඇයි ඒ? අර හාමුදුරුවෝ බණ කියනකොට ගාන හැම වෙලේම උන්වහන්සේ රසනීවේ. අර බණ හොඳයි සෙම වැඩි කිව්වලු. මේ හොඳ අර අපේ මේ හිතේ හැටි පින්නතුනේ. අපිට දැනුණොත් එහෙම මූලෙට බීජේ වැටුණොත් එහෙම කෙනෙක් පුද්ගලයෙක් චරිතයක් ආයතනයක් සමාජ සංස්ථාවක් පිළිබඳව ඒ වෛරී බීජය නැති කරලා දාන තුරු ගොඩ නැගෙන්නම වෛරයක් විතරයි. ඔය එක ලේලි කෙනෙක් පින්නතුනේ. නැන්දම්ම ලේලි ගස්ටන තියෙනවන්නේ ගෙවල් වල මේ පැත්තේ නැතුව ඇති. ඔය මට කියනවා හාමුදුරුවනේ දවසක් මුළු ගේම අතු ගහලා ටිකක් අර පුරුදු වෙන්න හොඳේ ධනාත්මකව හිතන්න දකින්න කෙරෙන මොකක් හරි යහපත දිහා බලන්න කුඩ බානකොට පොද ගහන අකුල්නකොට වහිනෝක ඉහළගෙන මින්ද එතකොට හරිනේ එතකොට වහින්නේ ඔය කියන හාමුදුරුවනේ මුළු ගේම අතු ගාලා දාලා ඇවිල්ලා ඉස්සරහ උළුවස්සෙන් අතු ගාගෙන ගිහිල්ලා මොකක් හරි හදිස්සියකට කුණු ටික එතන තියලා කොස්ස උළුවස්සට හේතු කරලා මොක්කට හරි ගියාලු. අම්මා ආපු ගමන් මොකද කෙරුවා කියන්නේ? පටන් ගත්තලු පින්නතුනේ උදේ පාන්දර මූසලා යතු ගාලා කුණු දොරකට දාලා තියෙනකොට කියලා. දැක්කේ මොකක්ද? ගේ අතු ගාලා තිබ්බ එකද අතු ගාලා කුණු ටිකක් අහු කරලා තිබ්බ එකද? කුණු ටික දාලා තිබ්බ තැන විතරයි දැක්කේ. ඕක සමහර විට අර දැන් මෙතන ඇති නේද ඔෆිස් වල වැඩ කරන කට්ටිය ආයතන වල වැඩ කරන කට්ටිය අද නිවාඩුනේ. අපේ යාළුවෙක් කවදාවත් පරක් වෙලා ආවට වෛරයක් ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. මං කියන්නේ පින්නතුනේ කෙනෙක් දිහා කෙනෙක් තුල කෙනෙක් මත මොකක් හරි වැරදි ආකල්පයක් එල්බගෙන තියෙනවා නම් එයා කරන හැම එකක්ම අපිට පේන්නේ මොන විදිහටද? වැරදි විදිහට. අර මූලිකවම ඇති වෙලා තිබ්බ ආකල්පය නැති කරන්න පුරුදු වෙන්න. ඒක ගලවලා අයින් කරන්න මැරෙන්න කලින් තරහවයි වෛරයයි නැති කරගන්න බැරි වුණොත් පින්නතුනේ මුළු සංසාරෙම තරහව දලු දාන්න පුළුවන්. මුළු සංසාරෙම වෛරය දලු දාන්න පුළුවන්. සත්තු වෙලා ප්‍රේතයෝ වෙලා මිනිස්සු වෙලා ඕන ආත්ම භාවයක මුළු සංසාරෙම විඳවන්න පුළුවන්. එනිසා මම බොහොම කරුණාවෙන් යෝජනා කරනු හිතේ ඇතිවෙන සිතුවිලි අපේ හැඟීම් අර පෙරලා ගන්න උත්සාහ කරන්න. ඒක ටිකක් බලලා ගන්න උත්සාහ කරන්න. මම මෙහෙම දේශනා කරන්න පින්නතුන හේතුව තමයි මෙහෙම හිතලා ඒ වෛරය මූල බීජය නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? සත්තුන්ට පුළුවන්ද? පින්නතුන ඉස්සරහට වෙන්නේ මේක පිරිමහන්න පලිගන්න. එහින්දා ඔය ටිකක් මේක පාලනය කරගන්න වෙනවා සමීපතමයොත් එක්ක ඉන්නකොට විශේෂයෙන්. අපි අපේ මිත්‍රයා අපේ යාළුවා කරන වැරද්දක් විදිහට දකින්නවද? ඒක සාධාරණීකරණය කරනවද? ඒක අපි සාධාරණීකරණය කරනවා. මගේ තරහකාරයෙක් වැරද්දක් කරොත් තමයි අපි ඒක වැරද්දක් විදිහට දකින්නේ විවේචනය කරන්න. එතකොට වෛරය වැඩි වෙනවද නැති වෙලා යනවද? මේක ගැටෙන්න ගිනි ගන්නවා පින්නතුනේ. එනිසා ඔය අපේ තරුණ දුවලා පුතාලා බරපතල අකුසල කර්ම වෙන්න කලින්
තව අවුරුදු 10ක් එහාට හිතන්න. මම මේ කරන දේෙන් මට මගේ අම්මා තාත්තට කොහොම කතා කරන්න වෙයිද? මගේ සහෝදරයන්ට පන්සලට ජාතියට ආගමට රටට මොන විනයක් මොන සෙතක් වෙයිද? අර නිට්ටඹේ තාත්තගේ ඔළුව හැමතැනම ගෙඩි ගැට. අහනකොට ඇයි කියලා කොල්ලා ගහලලු. එකම පුතා මොනවාද කේස් එක? කුඩු. පුදුම විදිහට මෙව වෙනසිලානේ තියෙන්නේ. සත්පුරුෂ දරුවන්ට තරුණ මහත්තුරුන්ට අපේ තාත්තලාට පින්නතුන්ට කියන්නේ ඕන නවත්තන්න. මේ පැත්තටවත් ගේන්න දෙන්න එපා. එක හිත් දරාගෙන පෙහෙවස් සමාදන් වෙන්න නම් පින්කමක් කරගන්න නම් බුද්ධ වන්දනාවක් කරගන්න නම් රුවන්වැලි සෑය යට පිරිකරේ ඉඳන් හොරකම් කරනව නැද්ද? නායකහරු කියනවා පූජා කරන දේවල් පූජා කරන්න වගේ හොරෙන් අරගෙන යනවා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? හිත පාලනය කරගන්න බැරි වෙලා ගිහිල්ලා හිත කියන එක කරලා අපි හිතන දේ හරි කියලා තීරණය කරලා මේ විනාශය වෙලා තියෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. කාලෙකින් ලැබුණු මනුෂ්‍ය ආත්ම භාවයේ තුල වචනයක් කියන්නත් කලින් හිතන්න පුරුදු වෙන්න. බාණ්ඩ නම් එපා කුඩ. ඔය පායලානේ තියෙන්නේ දැන් නේ. වචනයක් කියන්නත් කලින් ටිකක් හිතන්න පුරුදු වෙන්න. මණිකාර කුළුපග තිස්ස හාමුදුරුවෝ ශාන්තිවාදී ජාතකයේ ශාන්තිවාදී තාපසයා වචනෙත් පරිස්සම් කරපු හැටි හේතුව පිනතුනේ එක වචනකින් සංසාරේ දිග්ගැස්සෙන්න පුළුවන්. එක වචනකින් එක හිතට එන සිතුවිල්ලක් කයින් වචනයෙන් ක්‍රියාත්මක කරාට පස්සේ දරු පවුල් නැති වෙන්න පුළුවන්. යාළුවෝ රැකියාව රස්සාව සමාජ සම්බන්ධකම් නැති වෙන්න පුළුවන්. අප්‍රසන්න මිනිස්සෙක් වෙන්න පුළුවන්. අපි හිතන්නකො දැන් නේ මම ඔය යෝජනා කරන්න ඉතින් පින්නතුනේ හෙට ඉඳන්වත් හිතන්න. හැම තැනම මං ඉතින් මේක කියනවා. හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක් රිදෙනවා නම් තෝ කියලාවත් කියන්න එපා. පුළුවන් ද හෙට ඉඳන්වත් ඔහම ඉන්න? ඒ සනසීම තෘප්තිය කාටද තියෙන්න ඕන? කාගේ හරි හිතක් රිදෙනවා නම් මම යෝජනා කරන්න පින්නතුනේ කුණුහරුපයක්වත් නම් කියන්න එපා. ඔය දෙකවත් නොකර ඉන්න බැයිද හෙට ඉඳන්? මං කියන්නේ මහ දෙයක් නෙමෙයි. කියමු බලන්න ඇවිස්සන එක එතකොට හරියට පාලනය වෙනවා පින්නතුනේ. කට පරිස්සම් වුණාම ගෙවල් වල එකට එක කියනවද නැහැ? මේ පැත්තේ නැතුවද? නිකන් ඔය ඉඳගෙන ඉන්න ගමන් කල්පනා කරන්න කවුද අපේ ගෙදර එකට කියන්නේ කියලා. කොච්චර කියනවද පින්නතුනේ? මේක ඇවිලෙනවද නිමෙනවද? ගෙවල් වල වෙන්නේ ඇවිලෙන එකද නිමෙන එකද? පොඩි දෙයයිනේ ඕනනේ. එක ගෙදරක්වත් තියනවද කොහෙන් හරි පත්තු වුණාම ගොඩක් එක්ක අහුවෙලා නිමන්න හදනවා. මොකද උච්චර පිච්චෙන්න තියෙන කැමැත්ත? උච්චර ඇවිලෙන්න තියෙන රුචිය මොකක්ද? ඒ තමයි වෙනතුනේ කලකිරීම කියන එක අත්දැකීමට කලින් අත්විඳින්න පුරුද්දක් නැතිකම තියෙන්න ඕනේ. ද්වේෂයක් ඇති වුණොත් වේදනාවක් ඇති වෙනවා.
ද්වේෂයක් ඇති වුණොත් කලකිරීමක් ඇති වෙනවා. මම ප්‍රාර්ථනා කරනවා මේ අම්මලා තාත්තලා පින්වත් සද්ධර්ම ශ්‍රවණලාභී සියලු දෙනාටම මේ ලැබුවා වූ මනුෂ්‍ය ආත්ම භාවය මේ සංසාරේ නිවන් දකින්න යන ගමනේ මේ ආත්මේ හැරවුමක් වෙන්න ඕනේ. පින් කුසල් මොනාද කියලා තීරණය කරන්න ඒ සඳහා අවශ්‍ය ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හෙට ඉඳන්වත් ඔය හිතයි කයයි වචනයයි පරිස්සම් කරගන්න තුන්දොර සංවර කරගන්න පින්නතුනේ. පන්සිල් ටික රකින්න පුරුදු වෙන්න. හෙට ඉඳන් පටන් ගන්න. ඔය සිගරට් එකක් හරි ගමන්නේ බොනකොට නිකමටවත් හිතෙන්නේ නැද්ද මේ බීත්තර ගෙඩි තුනන්නේ කියලා? එහෙම මම ඔය තාත්තලාගෙන් තරුණ මහත්තුරුන්ගෙන් අහන්නේ. එහෙමනේ නේ. හැම එකකම ප්‍රතිඵලය හොඳට බලන්න. බොහොම පුංචි වෙලාවක් අරගෙන කල්පනා කරලා ඔය සංසාරේ පුරුද්දක් තිබ්බොත් තමයි හිත කුසලයට වැදෙන්නේ. සංසාරේ පුරුද්ද ප්‍රතිඵලයේ ආනුභාවයේ කොච්චරද කියනවනන්නේ අර ඡායාවන්න පායිනි. හෙවණැල්ලක් වාගේ පිටිපස්සෙන් සැප විපාක ළඟා කර දෙමින් ගමන් කරපු යසකුල පුත්‍රයා. හිත ඇදුනේ කොහාටද? නේ සම්බාධයෙන් ගරාවාසෝ ගිහි ගේනං සම්බාධ සහිතය කියලා මේ බලන්න අර හිත ඇදුණු පැත්ත. සංසාර පුරුද්ද කියන එක තියෙන්න ඕන. අපේ කොයි පැත්තටද ඇදෙන්නේ? අර නේ මගේ තන හදා ගන්න මගේ ගොඩ වැඩි කරගන්න. මම මේ මගේ ගොඩ කියලා කියනවා නැත්තන්ගේ ගෙදර දොර ඉඩ කඩම යාන වාහන එහෙම නෙමෙයි. අපි මනසින් පුදුම විදිහට බැඳිච්ච මිනිස්සුනේ. පුරුදු වෙන්න සියල්ල අතාරින්න මනසින්. පුරුදු වෙන්න සියල්ල අතාරින්න නැති වෙනවා කියලා දැනගන්න මනසින්. සෑම දෙයකම අනිත්‍යතාවය තේරුම් ගන්න. ඒ නැති වෙනවා වෙනස් වෙනවා කියන ගොඩේ මිනිස්සුත් ඉන්නවා, භෞතික සම්පත් භෞතික වස්තුවනුත් තියෙනවා. හොඳට මතක තියාගන්න. නැති වෙනවා වෙනස් වෙනවා කියන ගොඩ ඇතුලේ මිනිස්සුත් ඉන්නවා, භෞතික සම්පතුත් තියෙනවා. ඔය යාළුවෝ මිත්‍රයෝ අම්මා තාත්තා දූ දරුවෝ හාමුදුරුවෝ හැම කෙනෙක් මේ ගොඩේ ඉන්නවා. හැම එකක්ම නැති වෙනවා වෙනස් වෙනවා. ඒ හින්දා අර මම මේ කියන්නේ තියෙනවා සේරම දෙන්න කියලා නෙමෙයි මේවා. අර මට අයිති නෑ මට දාලා යන්න වෙනවා. එතකොට හිතෙනවා මොකටද මේවට මරා ගන්න කියලා. එහෙම හිතන්න පුරුදු වෙන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ සියලු දෙනාට සූවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට ඔය මම ඉතින් මේ පොදුවේ කාටවත් දෙන හොඳ අවවාද ටික. දරුවෝ අම්මා තාත්තා ඉන්න දරුවෝ හරි හොඳට අම්මයි තාත්තයි එක්ක ඉන්න. මෙතෙක් කල් අම්මටයි තාත්තටයි අපෙන් වැරද්දක් වුණා නම් සමහරු කියනවා අපෙන් වෙන වැරද්දක් නෑ ඒ වුණාට අපි පාඩුවේ ඉන්නවා. එහෙම පාඩුවේ ඉන්න දෙන්න එපා. කෙරෙන්න ඕන යුතුයකම් තියනවා වැරදි නොවුනට. ඒ යුතුයකම් ටික හොඳට කරන්න. බිරිඳගේ යුතුයකම් ටික හොඳට කරන්න. අද ඉඳන් අදිෂ්ඨාන කරන්න පුළුවන් නම් ගෙදර මේක මෙතනම හිතලා යන්න ඕන හොඳද? ගොඩක් අපේ තාත්තලා සහ තරුණයෝ තමයි මේවා. කුණුහරුපයක්වත් කියන්නේ නැතුව ඉන්න බැරිද ගෙදර? 7-800ක් ඉන්නවද ගෙදර නැන්නේ? ඔය 5-6 දෙනා නේ. අද ඉඳන් ගෙදර කෙනෙක් තව කෙනෙකුට රවන්නේවත් නැතුව ජීවත් වෙන්න බලන්න. අපි මැරෙන මිනිස්සුනේ පින්නතුනේ.
ඉන්න අවසාන මොහොතක් තප්පරයක් තියෙන්න ඕන හරි සතුටින් හිටපු දවසක් තියෙන්න ඕන. හරි ආදරෙන් ගෙවල් වල කතා කරන්න පුරුදු වෙන්න. අම්මා තාත්තා කවද්ද අන්තිමේට දරුවන්ට කතා කරේ මගේ දුවේ මගේ පුතේ කියලා. ගෙවල් වල ඔය වැළඳ ගැනීම කියනව තියෙනවද නැන්නේ? අර තියෙන්න ඕනනේ මගේ අම්මේ මගේ තාත්තේ කියලා. ඒ වැළඳ ගැනීම තියෙන්න ඕනේ. මගේ දුවේ මගේ පුතේ කියලා වැළඳ ගැනීම තියෙන්න ඕනේ. අම්මගේ තාත්තගේ සාත්තු සප්පායම දරුවෝ කරන්න ඕනේ. අම්මට තාත්තට කේන්ති කියපුවාම දරන්න පුරුදු වෙන්න ඕනේ. අවසාන වශයෙන් මතක තියාගන්න. හැමදාම කල්පනා කරන්න මම කවුද? එතකොට මතක් වෙනවා මම අම්මද මම තාත්තද මම දරුවෙක්ද මම ගුරුවරයාද මම හාමුදුරුවෝද කියලා. ඊළඟට මම මොකද කරන්නේ? මම කවුද? මොකද කරන්නේ? ඊළඟට මොකක්ද කරන්න ඕනේ? කල යුත්ත නොකල යුත්ත තේරේ. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං. මේ බණහන්ඩාපු සියලු දෙනාම හොඳට බුද්ධවත කරන්න. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නෑ. ඒ තේන සච්චේන සුවත්ති හෝතු. ඒ සත්‍යානුභාව බලයෙන් යහපතක්ම සිද්ධ වේවා. සාදු සාදු සාදු. මේ උතුම් වූ ධර්ම දේශනාමය පින්කම සංවිධානය කරපු ලක්දිව සම්බුදු සසුනේ දීප්තිමත් තාරකාවක්ව බැබලෙන කවිපති කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද අතුරුගිරිය ධර්මරාජ මේ අසපුවේ මේ පන්සලේ නිර්මාතෘ විහාරාධිපති අපේ නවගත්තේගම සිරිසුමන පණ්ඩිත හාමුදුරුවන්ට සුවිසි අනන්ත බුදුගුණේ බලය ධෛර්ය ශක්තිය ලැබේවා. 33 කෝටියක් දෙවි හාමුදුරුවෝ අපේ හාමුදුරුවෝ රකින්න ඕනේ. අනාගත ලෝකයේ සම්බුද්ධ ශාසනයට විශාලම සේවාවක් සපයන ස්ථානයක් අපි බණ අහපු සාදුකාර දීපු මේ හතරකොම් භූමිය තුල ඉදි වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. අපේ හාමුදුරුවෝ හදපු අම්මට තාත්තට පින් අයිති වේවා. හාමුදුරුවන්ට දන් දීපු දායකයන්ට පින් අයිති වේවා. මම මේ සියලු දෙනාටම ආරාධනා කරනවා. අපේ හාමුදුරුවන්ට හයියක් වෙන්න, අපේ හාමුදුරුවන්ට ශක්තියක් වෙන්න. සියලු දෙවියන්ට පින් අයිති වේවා. පින්කමට ආව ගිය උදව් උපකාර කළ සියලු දෙනාටම පින් සිද්ධ වේවා. මං හදපු වඩපු මගේ අම්මට තාත්තට ගුරුවරුන්ට ලොකු හාමුදුරුවන්ට මගේ මියගිය අයියට පින් අයිති වේවා. ඒ වගේම සියලු දෙවියන්ට පින් සිද්ධ වේවා. මියගිය ජීවත්ව ඉන්න සියලු රණවිරුවන්ට පින් අයිති වේවා. සියලු මළගිය ඇත්තන්ට පින් අයිති වේවා. ඔය ඇත්තෝ යන්නේන ගමන බිමන කරන කියන රැකී ආරක්ෂා ගොවිතැන්පත් වෙල හෙළඳාම් ආදිය දිනෙන් දින දියුණු පමුණු වේවා. බණ අහඬාපු අම්මලාට තාත්තලාට සංසාරේ කවදාවත් ලෙඩක් දුකක් කරදරයක් නම් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. කවදාවත් දුගතියේ උපදින්න එපා. සාපිපාසාවක් නම් දැනෙන්න එපා. කවදාවත් අකල් මරණයකට ගොදුරු වෙන්න එපා. සංසාරේ කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු කියලා පින් අනුමෝදන් වෙමු. ඔහොම වැඳගන්න ආශිර්වාද කරනු. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච
අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. උතුම් සද්ධර්ම දේශනාව විචිත්‍රවත්ව දේශනා කොට වදාළ අපගේ අති ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වක පුණ්‍යානුමෝදනාවන් සිහිපත් කරන්න මා ඊ타මත්ම ගෞරවයෙන් ඔබ ආරාධනා කරනවා ධර්මරාජ විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය නවගතේකම සිරි සුගත පින්වත් ස්වාමීන් වහන්සේට අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පුණ්‍යානුමෝදනාව වෙනුවෙන්. මෙතෙක් වේලා හැම දිනාගෙම සිත් සතන් පහන් වෙන අයුරින් තරුණ ද්වාදරුවන්ට මේ ආපු හැම දිනාටම ජීවිතේට අරුතක් එක් කරගන්න අර්ථයෙන් ධර්මයෙන් සුමధుර ලෙස දේශනාවන් සිද්ධ කරන්නට යෙදුණු අපේ කාලයේ පහළ වෙච්ච මහා පින්වත් යතිවරයාණන් වහන්සේ ඔබ වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේ පුණ්‍ය භූමිය අස්සක් මුල්ලක් නැර හිස් බිම හිස් ගොඩකින් පිරුණේ ඔබ වහන්සේ බැහැ දකින්න, ඔබ වහන්සේගේ හඬ අසන්නට, ඔබ වහන්සේ දේශන දහම් කරුණ අහන්නට මේ පින්වතුන්. ඒ හැම දිනාටම සතුටු ඇති අද උන්වහන්සේ ඉදිරිපස ඉඳගෙන තාම සතුටින් මේ බණපද ටික ඇහුවා කියන සතුට මේ ඇත්තන්ගේ මූණවල තියෙනවා. ඒ නිසා අපේ හාමුදුරුවන් වහන්සේට තවත් ධර්මදේශනාවකට හොරණ ප්‍රදේශයට වඩින්නට තියෙන නිසා අපි වෙනුවෙන් පැයකට අධික කාලයක් තාම කාරුණිකව මේ දේශනාව සිද්ධ කරන්නට යෙදුණා. දිවා රැ නිදි නොලබා උන්වහන්සේ කරන කැපකිරීම අපි දකිනවා. උන්වහන්සේ මේ කරන්නේ මහා සුවිශාල ශාසනික ජාතික මෙහෙවරක් තරුණ යතිවරයන් වහන්සේ නමක් හැටියට අපේ හාමුදුරුවන් වහන්සේට අපි ප්‍රාර්ථනා කරනෝ තවත් চিරාත් කාලයක් මේ සසුන් කෙතේ වැඩ වඩමින් මේ සසුන් කෙත බබළුවන්ට ශක්තිය ධෛර්ය ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා කියලා හැමදෙනාම සාදු කියමු. උන්වහන්සේ මේ ලෝකයට ජනිත කළ ආදරණීය අම්මා සහ තාත්තා දෙපළට මේ පින්කුසල් ආශිර්වාදයක් වේවා. අකාලේ මිලෙන වූ සිය එකම සොහොයුරා ආදරණීය අයියාට මේ කරන පින්කුසල් වල අනුභවයෙන් සසරේ කිසිම භවයක අකල් මරණයන් වලටපත් නොවේවා. සිය සහෝදරයාටත් මේ පින්කුසල් කොටසක් අනුමෝදන් වේවා කියලා අපි හැමෝම සාදු කියමු. එහෙමනම් අද දවසේදී මේ උතුම් වූ පින්කම ලස්සන කරගන්නට මේ විදිහට සූදානම් කරගන්නට එකතු පාදා වුණු පින්වතුන් හැම දිනාටමත් දායක දායිකා හැම දිනාටමත් අතුරුගිරිය පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු අපේ පොලිස් නිලදරුවන් සියලුම දෙනාටත් මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනෝ. පින්කමේ දායකත්වය අපේ ශ්‍රයාණි මල්කාන්ති මහත්මිය විසින් දරන්නට යෙදුණා. අපේ ශ්‍රයාණි මහත්මිය ඇතුළු ඒ සියලුම දෙනාටත් මේ වෙලාවේදී ආශිර්වාදයන් සිද්ධ කරමින් මේ උතුම් දේශනාවන් බුදුසිත පහන් කරන්නට විකාශන ශක්තිය දායකත්වය ලබා දුන්නු මෙත් ටීවී සඳහම් විකාශයේ හැම දිනාටමත් ආශිර්වාදයන් සිද්ධ කරනු මගේ පුංචි දායකයන්ට ටිකක් ඉන්නෝ 20ක් 30ක් නැහැ. හැබැයි මේ දේවල් ඉක්මනට සූදානම් කරන්න මහ විශාල ශක්තියක් වුණා. මගේ දායකයන්ට හැම දිනාටත් අතුරුගිරිය මේ කොළඹවට කඩුවෙල හෝමාගම කොට්ටාව පාදුක්ක කඩු මේ හැම පැත්තකින්ම ගම්පහ ආදී කොට නොයේක් පැති වලින් කතා කරලා අපේ හාමුදුරුව වඩිනෝ කිව්වහම දුර බැහැර ඉඳන් මේ ස්ථානයට පැමිණුණා. මේ අස්සක දින පන්සලක් වුණත් කොහොම හරි පාර හොයාගෙන ආවා. තවම පන්සලේ බෝඩ් එකක්වත් නමක් දාලා නැති තැනක් වුණත් අපේ හාමුදුරුවන් වහන්සේගේ ඒ පුණ්‍ය බල මහිමය නිසා මේ බිම හිස් ගොඩකින් පිරෙන්නට වුණා.